ධර්ම සාකච්ඡාවක් නම් සත්‍යයනාවක් නම් භාවනාවක් නම් මම මෙන්න මේ කියන කාරණේ ඉස්මතු වෙන්න ඕනේ. ඒ කියන දේ ඉස්මතු වෙන්නේ නැතුව ඒක නිවනට අදාළ වෙන එකක් නෙමෙයි. අද වෙලා තියෙන්නේ අන්න ඒ කාරණේ ඉස්මතු වෙච්ච නැති නිසායි මේ පහ කොච්චර අපි කරත් අපට ප්‍රතිඵල ගලාගෙන ආවේ නැත්තේ. ඔබට එළිවෙන එකක්වත් ඔබට උත්තරේ කියන්නේ. මට කියන්න විදර්ශනාව කිව්වේ මොකක්ද? ඒකෙන් උත්තරේ එනවා. දැන් විදර්ශනාව වෙන්න නම් මම ඔබට විදර්ශනාවේ අර්ථකථනයට යන්න. පංචේසු පංච උපාදානස්කන්ධේසු උද්‍යප්පයානුපස්සේ විහෙරති විපස්සනා. මොකක්ද කිව්වේ? පංචේසු පංච උපාදානස්කන්ධේසු පංච උපාදානස්කන්ධේ මොකද්ද? ඇතිවීම නැතිවීම බලමින් වාසය කිරීම විදර්ශනාවයි. එහෙනම් මේමයි එන්නෝනේ මොකද්ද? උදේවැය ප්‍රකට වන්නේ නැත්නම් මං කරන දේශනාව තුළ උදේවැය ප්‍රකට වෙන්නේ නැත්නම් ඒක සැබෑ දේශනාවක්. එහෙනම් විදර්ශනාව ඒකයි කිව්වේ අපි පොයින්ට් කරන්න ඕනේ අපි ඉලක්කය. වෙන්න ඕන දේ. පැහැදිලි නේද? එහෙනම් මේ පහ සැබෑ විදර්ශනාවක් වෙන්නේ මේ පහ ප්‍රතිපත්ති පූජාවක් වෙන්නේ ඒ තුල කුමක් කොට නැගුණොත්ද? උදේවැය කොට නැගුණොත් පමණයි. උදේවැය ඥානය කොට නැගෙනවා. එහෙනම් දැන් අපි ඔන්න එක කාරණයකට අපි ආවා. එහෙනම් අපි මෙතනින් ඉඳන් අද ඉඳන් පටන් ගන්න දේශනා මාලාවේ හැම මොහොතකම ඉස්මතු වෙන්න ඕන ප්‍රධාන කාරණේ මොකක්ද? පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම අපට ඉස්මතු වෙන්න ඕනේ. අන්න එකක් රසට පිළිවෙලින් වැටෙනවා අන්තය. ඒ සියල්ල තුල මේ යෝනිසෝ මනසිකාරය කිරීම තුල මොකද්ද දකින්නේ? උදේවැය. ධම්මානුධම්ම ප්‍රතිපදාව යන්නේ මොකද්ද දකින්නේ? උදේවැය. පැහැදිලිනේ? හරි. එතකොට එහෙනම් ඒක තමයි දාන සීල භාවනා. කරගෙන අපි ඇවිල්ලා එතකොට සීල සමාධි ප්‍රඥා කියලා වඩන්න ඕනේ. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ අරෂ්ඨාංගික මාර්ගය. අරෂ්ඨාංගික මාර්ගය කිව්වේ සීල සමාධි ප්‍රඥා. එහෙනම් ඔය ටික තමයි වෙන්නේ. එතකොට සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධි? ඔකට දෙන උත්තරේ දැන් ඔය මෙච්චර කාල දුන්නේ නැහැ උත්තර වලට. දෙන්න දැන් ඔය තියෙන එක ප්‍රශ්නයක්. සමහරු කියනවා හරි එක තමයි සීල සමාධි ප්‍රඥා. සමහරු කියනවා නෑ. සමහර හරි එක තමයි ප්‍රඥා සීල සමාධි. ඒක ලස්සනට ගන්න. හරි. දැනට කොහොම වුණත් සීල සමාධි ප්‍රඥා සීල සමාධි කිව්වොත් ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපිට ඉස්මතු වෙන්න ඕනේ මොකද්ද? උදේවැය. නේද? ඒ කියන්නේ ඇතිවීම සහ නැතිවීම. ඒක තමයි ලෝක ස්වභාවය. හැම දෙයක්ම ලෝකයේ තියෙන්නේ ධර්මතා දෙකයි. මොනවද? නාමච්ච රූපච්ච. ඒ දෙකට අමතරව ලෝකයේ කිසිම දෙයක් නැහැ. ඒ දෙකේ ස්වභාවය මොකද්ද? ඇති වෙනවා නැති වෙනවා. අන්නේ ඇතිවීම නැතිවීම නුවණින් දකිනවා නම් ඒකට කිව්වා උද්‍යව ඥානය. ඒක තමයි විදර්ශනාව. මහ දෙයක් නෙමෙයි. ඉතින් දැන් ඕක හුස්ම ඉහළ පහළ දාලා කරන්නත් පුළුවන්. ඕක බස් එකේ ගමනක් යනකොට කරන්නත් පුළුවන්. පැහැදිලිද? ටොයිලට් එකේ වාඩි වෙලා ඉඳිද්දි ඒක කරන්නත් පුළුවන්. මේකට ඉරියව්වක් නැහැ. මේ විදර්ශනාවට ඉරියව්වක් නැහැ. පැහැදිලි නේද? ඔබට ඉරියව් හොයන්න එපා. මේ අවබෝධය තුළ මත පිළිලා ගමන යන්න මම ගන්න ලස්සනට කොහොමද දෙන්න ඕන කියලා. ඕගොල්ලෝට මේක පිටරවි ලස්සන. හරිනේ? හරි. එහෙමනම් අපි මේ කතාව පිළිවෙලින් ආරම්භ කරමු. මේක මේ හිතන්න තිබෙකද? අද මුල් දේශනාවනේ. ඒකෙදි මම අර පරණ කතාවත් එක්කම ලස්සනට මේ අද කරන්නේ මේ කතාවට ෆවුන්ඩේෂන් එක දාන්න. හරි. එතකොට ඒකේ
මූලික සිද්ධාන්ත ටික තියෙනවා. මේ දැන් මේ කියන්න හදන දේ කලින් කියපු කාරණයක්. අලුත් අයත් ඉන්න නිසා අපෝ එතන ඉඳන්ම අපි වැඩි පටන් ගන්නවා. එතකොට දැන් අපිට මේ කියන කාරණා පහෙන් බුදුන් පුදන්න නම් පරම ගරුකාරයෙන් බොහොමන් කරන්න නම් සත්කාර කරන්න නම් භාග්‍යතුන් වහන්සේට නේද? අපිට අධ්‍යයනය කරන්න වෙන්නේ මොනවද? මේ ලෝකය ඇසුරු කරලා ලෝකය පිළිබඳව අධ්‍යයනය කරලා තමයි අපිට ලෝකයෙන් ඈතර වෙන්න තියෙන්නේ. එහෙනම් ලෝකයේ තියෙන ධර්ම සියලුම ධර්ම ගත්තාම සියලුම ධර්ම කොච්චරද මොනවද සියලුම ධර්ම කියලා? ඔව් මේක අපිට පුළුවන් කොටස් දෙකකට බෙදන්න. ඕන මතක ඇතිනේ. මොකද්ද? නෑ. හීන ධර්ම. හීන ධර්ම. අනිත් එක මොකද්ද? පරමාර්ථ ධර්ම. ඔන්න දැන් අපි සැකිල්ල හදා ගන්න හදන්නේ. හරි. මේ සැකිල්ල ඔයගොල්ලෝ ගාව පරණ නෝට් වල තියෙනවා. හරි ඒකට මම මෙතනින් කතාව ගෙනියනවා. ඔක මතක් වෙන්නත් එක ගන්නෙ. හීන ධර්ම කිව්වම මොනවද? සම්මුති සහ ප්‍රඥප්ති. පරමාර්ථ ධර්ම කිව්වම මොනවද? අපි මේක නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ලෞකික පරමාර්ථ සහ ලෝකෝත්තර. පැහැදිලිවම දැන් පිළිවෙලට යන්න. සියලුම ධර්ම ගත්තාම කොටස් දෙකයි. ලෝකයේ තියෙන සියලුම ධර්ම නේද? හීන ධර්ම, පරමාර්ථ ධර්ම. හීන ධර්ම කියන්නේ සම්මුති සහ ප්‍රඥප්ති. අපි හීන ධර්ම වලින් තමයි ලෝකයේ අසුර කරගෙන යන්නේ. ඒක භාග්‍යතුන් වහන්සේ කියනවා පරමාර්ථ ධර්ම පැත්තේන ඊට පස්සේ ඒක ලෞකික පරමාර්ථ සහ ලෝකෝත්තර පරමාර්ථ. ලෝකෝත්තර පරමාර්ථ කිව්වහම එකයි තියෙන්නේ ඒක තමයි නිර්වාණය. ලෞකික පරමාර්ථ කිව්වහම මොනවාද වැටෙන්නේ? ලෞකික පරමාර්ථ කිව්වම කොටස් දෙකයි. නාම සහ රූප. එහෙනම් නාම රූප කියන්නේ ලෝකෝත්තර කතාවක්ද ලෞකික කතාවක්ද? ලෞකික. ලෞකික පරමාර්ථ. පැහැදිලි නේද? ලෞකික පරමාර්ථ. හරි. ඊට පස්සේ රූප ගත්තාම අපි කියනවා රූප කොච්චර තියෙනවද? 28. නාම ගත්තාම ඒ නාම අපි කොටස් දෙකකට බෙදනවා. නාමයේ කොටස් දෙකයි. මොනවද? චිත්ත චෛතසික. චිත්ත චෛතසික. හරි. ඊළඟට චිත්තේ ගත්තාම එකයි නේද? ඒක විස්තර කරාම 89යි. 89 කියලා කියන්නේ මොනවද? සිත්. ඒ සිත් වලට නමක් කියනවා චිත්තුප්පාද. ඔන්න ඔය නම මතක තියාගන්න. ඔබ ප ဋ ාණයේ කියන්නේ චිත්තුප්පාද. චිත්තුප්පාද කියන. එහෙනම් චිත්තුප්පාදයක් කිව්වත් සිතක් කිව්වත් එකයි. එහෙනම් චිත්තුප්පාද කීයක් තියෙනවද මේ chart එකේ? 89. චිත්තුප්පාද 89 කිව්වත් සිත් 89 කිව්වත් එකම කතාවක්. චිත්තුප්පාද. එහෙනම් චිත්තුප්පාද 89යි. පැහැදිලිද? චෛතසික 52යි. මේ 52 කොටස් 3යි. මොනවද කොටස් 3? චෛතසික කොටස් 3 කියන්නේ. මතක නෑ ඔයගොල්ලන්ට. ඒක නම් දැන් එකයි මේව ගන්න කොහොමද? මතක තියාගන්න අපි කොහෙන් කැදකිලාවත් එන්න ඕනේ විදර්ශනාවට. විදර්ශනාව නම් ආයන්න විදර්ශනාවට පංච උපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම. උතන පිටන්න. එහෙනම් දැන් අපි මේකේ ගොඩනගෙන්න ඕනේ මොකක්ද අවසානයේට? පංච උපාදානස්කන්ධේ ගොඩනගන්න ඕනේ. හරි නේද? එහෙනම් දැන් ඔන්න පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ. රූපස්කන්ධය හරිද?
විඥානස්කන්ධය. හරිද? එහෙනම් දැන් ඉතුරු තුන නේද මෙතන දෙන්නේ? මොකද්ද? වේදනා, සංඥා, සංඛාර. වේදනා එකයි, සංඥා එකයි, සංඛාර 9. ඒ ටික එකතු කරලා 52යි. දැන් කොට නැගිලා නේද? පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ. මතක තියාගන්න පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ